සලුත් යාළුවනේ අදත් පොඩි වීඩියෝ එකකින් ඔයාලා මෙන්න ආවේ. අද පොඩි පාර්සලයක් ඇවිල්ලා තියෙනවා මට දෙමු එකකින්. ඉතින් ඕඩර් එකක් දැම්මා. ඒක අද ඇවිල්ලා කියලා මැසේජ් එක ඇවිල්ලා තියෙනවා. ෆෑන් බොක්ස් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ෆෑන් බොක්ස් කියන්නේ මෙහි තියෙන කුරියර් සර්විස් එකක්. මෙහි තියෙනවා කුරියර් සර්විස් කීපයක්. ෆෑන් බොක්ස්, සේම් ඩේ, ඊසි බොක්ස්, කාගුස්, ඊට අමතරව රොමේනියන් පෝස්ට් එක තියෙනවා. මේ වලින් තමයි කුරියර් කියන්නේ බාණ්ඩ උමාරුව සිදු කරන්න බාණ්ඩ අපිට මොනවා හරි පාර්සල් එකක් ගෙන්න ගන්න ඕන නම් මේවා හරහා තමයි අපිට ගෙන්න ගන්න තියෙන්නේ. එතකොට මේ ෆෑන් බොක්ස් එකේ අද මට ඇවිල්ලා තියෙන්නේ එයාලගේ ලොකර් එකකට තමයි පාර්සල් එක ඇවිල්ලා තියෙන්නේ. ඒකට අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ලොකර් එකෙන් බාණ්ඩ ගන්නෙ, කොහොමද මේ මැසේජ් එක එන්නේ, ලොකේෂන් එක කොහොමද හොයාගන්නේ, අන්න ඒ ටික පොඩ්ඩක් අපි ගිහිල්ලා බලමු. ඔන්න ඔය වගේ ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා අපේ ෆෝන් එකට. ඒකේ සඳහන් වෙලා තියෙනවා අපි අපේ පාස්වර්ඩ් එකයි අපේ ෆෑන් බොක්ස් එක තියෙන ලොකේෂන් එකයි. එතකොට මේ යටින් තියෙන ලින්ක් එකකින් ඒක ටච් කරපුවාම ඔටෝම යාළුවගේ වෙබ්සයිට් එකට යනවා. මේ බලන්න දැන් ඔන්න වැටෙනවා. ඒ වෙබ්සයිට් එකේ පෙන්නනවා ෆෑන් බොක්ස් එක කොයි ෆෑන් බොක්ස් එකද තියෙන්නේ කියලා. කියන්නේ Google Map එකේ පෙන්නනවා ලොකේෂන් එක මොකක්ද කියලා. ඊට පස්සේ අපේ පාස්වර්ඩ් එක මොකක්ද කියලා. අපි ඊට පස්සේ ඒ ලොකේෂන් එකට ගිහිල්ලා අර පාස්වර්ඩ් එක ගහලා අපිට ඕන පාර්සලේ ගන්න තමයි තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ෆෑන් බොක්ස් එක ගාවට කොහොමද එතන ලොකේෂන් එකට ගියාට පස්සේ අපි ෆෑන් බොක්ස් එකේ මැසේජ් පාස්වර්ඩ් එක ගහලා පාර්සල් එක ගන්න කියලා. ඉතින් මේක තමයි කුරියර් එන ෆෑන් බොක්ස් එක. අපි බලමු කොහොමද ගන්න තියෙන්නේ කියලා. අපි ලැන්ග්වේජ් එක මාරු කරගමු ගන්න. පින් එක එන්ටර් කරන්න කියලා තියෙනවා. පින් එක එන්ටර් කරමු. A5 E C 0 D6 ඕකේ කරමු. අන්න ඇරුණා. ඒක තියෙන විස්තර කොලම් එක මොකද්ද, බොක්ස් එක මොකද්ද, සයිඩ් එක මොකද්ද විස්තර ටික. අන්න ඕක තමයි පාර්සලේ ඇහුවා අපි. ඉන්න පාර්සලේ ඇවිල්ලා තිනවා. ෆයිනලයිස් කරන්න. පාර්සල් එක ගත්තා ෆයිනලයිස් කරමු. thank you. okay. nah මෙන්න තෙමු එකේ පාර්සලේ ඇවිල්ලා තියෙනවා. අපි අන්බොක්ස් වීඩියෝ එකකින් හම්බෙමු.